මොකක්ද මේ WhatsApp යසනයම් කතාව ඔය මේ දවසල සෝෂල් මීඩිය ස්ක්‍රෝල් කරද්දි මෙන්න මේ වගේ නිවස් ගොඩක් වාට දකින්න පුළුවන්ගන්න ඇති WhatsApp එකට යසනය ෆීචයක් ඇවිල්ල තියෙනවා ඔයා හදාගත්ත ඉක්මං කරන්න රිසව් කරගන්න මේ යසනය ෆීචක් ගැන ගොඩක් නිවස් ගොඩක් පෝස්ට් මේ දවසල ගොඩක් ෂයා වෙන ඉති මොකක් ඇත්තර මේ WhatsApp යසනයම් කතාව සරලම මේ යසනයම් කතාගෙන වාඩ කිවොත්තේම ඔයාගේ නම් එක තවදුරට ෂයා කරන්න නැතුව වඩ මේ යසනයමක විතරක්ෂයා කරලා චැට් කරන්න පුළ මැසේජ් කරන්න පුළන් පාසුකමත්තමයි මේ WhatsApp යසනයම් පහසුගම කියලා කියන්න දැන්වා යසනයමයක් කෙනෙක දන්නවන දැන් අපි Facebook Instagram TikTok වගේ පලටෆෝර්ම් යස් කරද අපට යසනයම එක ක්‍රියේට් කරගන්න පුළුව අන්න ඒවගේ තමයි WhatsApp එකනුත් මෙන්න මේ වගේ යසනයමයක් වාට හදාගන්න පුළුවන් පහසුකමත් තමයි දැන් දීලා තියෙන්නේ ඔයාටම යුනික් වෙච්ච යසනයමයක් වාට ක්‍රියේට් කරගන්න පුළුවන් දැන් මේ යසනයම එක යුනික් වෙන්න ඕනේ ඒ කියන්නේ කෙනාගෙන් කෙනාට යුනික් යසනයමයක් අපිට තියෙන්න ඕනේ ඒක නිසා WhatsApp එකෙන් දැනටමත් මේ පහසුකම අපිට ලබා දීලා තියෙනවා ඔයාට පුළුවන් ඔයාට යුනික් වෙච්ච යසනයම එකක් ඔයාට දැන් රිසර්ව් කරගන්න හැබැයි මෙතන ඉක්මන් වෙන්න ඕන මොකද ඔයා ගන්න බලන් ඉන්න යූසර්නේම් එක මේ වෙනකොට තව කෙනෙක් අරගෙන තියෙන්න පුළුවන් දැන් සරලව කිව්වොත් එහෙනම් දැන් මගේ නම සජිත්නේ මට ඕන වෙනවා මගේ යූසර්නේම් එක සජිත් කියලා හදාගන්න හැබැයි අපි හැමෝම දන්නවා සජිත් කියලා ඕන තරම් ලංකාවේ කට්ටිය ඉන්නවා ප්‍රසිද්ධ පුද්ගලයෝත් ඉන්නවා ගොඩක් අය ඉන්නවා ඒතර මම දැන් ගන්න බලන් ඉන්නේ සජිත් කියන යූසර්නේම් එකනේ හැබැයි වෙන කවුරු හරි ඒක අරන් තිබ්බොත් මට සජිත් කියන යූසර්නේම් එක පාවිච්චි කරන්න බෑ එතකොට මට මගේ සම්පූර්ණ නම සජිත් හෝමාපොල කියලා හරි නැත්නම් සජිත් කෙනෙකුට තව මොන හරි කෑල්ලක් අංකයක් හරි සජිත් 55 හරි 96 හරි මොකක් හරි අංකයක් ඇඩ් කරලා තමයි මගේ යූසර්නේම් එක මට ක්‍රියේට් කරගන්න වෙන්නේ ඒක නිසා දැම්මම මේ වීඩියෝ එක ඉවරන ගමන්ම ටග් ගාලා ඔයාගේ යූසර්නේම් එක ඔයා ක්‍රියේට් කරගන්න නැත්නම් ඔයා ගන්න බලාපොරොත්තු වෙන එක අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ වෙන කවුරු හරි අරන් තිබ්බොත් ඔයාට වෙන යූසර්නේම් එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා දැන් අපි බලමු කොහොමද යූසර්නේම් එකක් ක්‍රියේට් කරගන්න කියලා හරි ඔයා ඉස්සෙල්ලා WhatsApp එකට යන්න මෙන්න මේ WhatsApp එකට ගිහිල්ලා settings කියන තැනට යන්න. ඊට පස්සේ settings වලට ගියාට පස්සේ ඔයාලට accounts කියලා තැනක් බලා ගන්න පුළුවන්. අන්න ඒකට යන්න. ඊට පස්සේ මෙතන your account කියන එකට යටින් ඔයාලට username feature එක බලා ගන්න පුළුවන්. දැන් මගේ නම් මේ username feature එක පෙන්නනවා. නමුත් සමහර විට ඔයාලට තමයි මේ feature එක පෙන්වන්න නැතුව ඇති. මොකද හැමෝටම තව මේ feature එක ලැබිලා නැහැ. මොකද මෙටා සමාගමේ මේ හැම feature එකක්ම gradually තමයි හැමෝටම ලබා දෙන්නේ. කියන්නේ ටිකෙන් ටික තමයි ලබා දෙන්නේ. ඔයාලට තමයි මේ feature එක ලැබිලා නැත්නම් ඔයා ඉස්සල්ලාම කරන්න ඕන දේ තමයි ඔයාගේ WhatsApp එක දැම්මම update කරලා බලන්න. එතකොටත් ඔයාලට මේ feature එක ලැබිලා තිබුණ නැත්නම් ඔයාලට ටික දවසක් බලාගෙන ඉන්න වෙනවා. ඔයාට මේ feature එක ලබා ගන්න නම්. හරි දැන් මේ වීඩියෝ එක බලන ඔයාට මේ feature එක ලැබිලා තියෙනවා නම් ඔයා කරන්න ඕන මොකක්ද දන්නවද? ඔයා දැන් මේ username එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන create username ගිහිල්ලා ඔයාට කැමති username එකක් මෙතන type කරලා ඔයාට මේක create කරගන්න පුළුවන්. එතකොට ඔයා type කරන username එක මේ වෙනකොට කවුරු හරි අරගෙන තියෙනවා නම් ඔයාට ඒක ලබා ගන්න දෙන්නේ නැහැ. ඒක red color වෙනවා reserved කියලා වැටෙනවා. ඒක නිසා ඔයා type කරලා බලන්න ඔයාට මොන වගේ username එකක්ද ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට username එකක් create කරගන්න පහසුකම ඒගොල්ලෝ දීලා තියෙන්නේ. දැන් මේ username කතාවත් එක්ක ඔයාට පොඩි ප්‍රශ්නයක් එන්නේ නැද්ද? පොඩි privacy concern ප්‍රශ්නයක් එහෙම ඔයාට එන්නේ නැද්ද? දැන් ඔයා හිතන්න අපේ phone number එක විතරක් අපි පාවිච්චි කරනකොට අපි ෆෝන් නම්බර එක දන්න කෙනෙක්ට විතරයි අපිට මැසේජ් එකක් දාන්න පුළුවන්. හැබැයි මේ යූසර්නේම් එකත් එක්ක ඕනම කෙනෙක්ට අපේ යූසර්නේම් එක ලේසියෙන්ම ගෙස් කරන්න පුළුවන්. දැන් හිතන්න මගේ නම දන්න කෙනෙක්ට එයාට පුළුවන් මගේ යූසර්නේම් එක සර්ච් කරලා බලලා ගෙස් කරලා මේක තමයි මෙයාගේ යූසර්නේම් එක වෙන්න ඇත්ත කියලා ගෙස් කරලා බලලා මට මැසේජ් එකක් දාන්න එයාට පුළුවන්. ඉතින් මෙතන ලොකු ප්‍රයිවසි කන්සර්න් එකක් තියෙනවානේ. ඉතින් ඒකටත් විසඳුමක් WhatsApp සමාගමෙන් අපිට දීලා තියෙනවා. අපිට පුළුවන් යූසර්නේම් කී එකක් මෙතනදී ක්‍රියේට් කරගන්න. යූසර්නේම් කී එක කියන්නේ ඩිජිට්ස් 4ක් තියෙන, ඒ කියන්නේ නම්බර්ස් 4ක් තියෙන පොඩි කී එකක්. ඔයා කරන්න ඕනේ මෙතන යූසර්නේම් කී කියන එක ඉස්සෙල්ලාම enable කරගන්න ඕන. එතකොට තව කෙනෙක්ට ඔයාට මැසේජ් එකක් දාන්න ඕන නම් එයාට ඔයාගේ යූසර්නේම් එක විතරක් දැනගෙන හිටියට මදි. එයා ඔයාගේ යූසර්නේම් කී එකක් දැනගෙන තියෙන්න ඕන. දැන් මේක සරලවම කිව්වොත් එහෙම ඔයා ඒ කෙනාට කී එක යවුවේ නැත්නම් ඒ කෙනාට කිසිම වෙලාවක ඔයාට මැසේජ් එකක් දාන්න ක්‍රමයක් නැහැ. ඉතින් මේ යූසර්නේම් ෆීචර් එක පාවිච්චි කරද්දී වෙන්න පුළුවන් ප්‍රයිවසි ප්‍රශ්න ගැන හිතලා තමයි WhatsApp සමාගමේ මේ යූසර්නේම් කී කියන ෆීචර් එකත් ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන්නේ. ඉතින් ප්‍රයිවසි එක පැත්තෙන් ගත්තොත් එහෙම ඇත්තටම මම හිතනවා ඒක ගොඩක් හොඳ දෙයක් කියලා. ඉතින් ඔන්න ওই දේවල් තමයි යූසර්නේම් ෆීචර් එක ගැන ඉතින් මට අද කියන්න ඕනලා තිබ්බේ. ඉතින් තවම අපිට මේ යූසර්නේම් ෆීචර් එක පාවිච්චි කරලා අනිත් අයත් එක්ක මැසේජ් කරන්න බෑ. මොකද WhatsApp සමාගමෙන් නම් කියන්නේ ඒගොල්ලෝ මේ දෙසැම්බර් මාසේ තමයි මේක රිලීස් කරනවා කියලා කියන්නේ. අපිට දැනට පුළුවන් අපිට අවශ්‍ය යූසර්නේම් එක රිසර්ව් කරලා තියාගන්න. එතකොට මේගොල්ලෝ මේක දෙසැම්බර් මාසේ රිලීස් කරාට පස්සේ අපිට මේ ෆීචර් එක යූස් කරලා අනිත් අයත් එක්ක chat කරන්න පුළුවන්. ඉතින් ඔයා දැන් කරන්න ඕනේ මොකද්ද දන්නවද? ඔයා දැන් කරන්න ඕනේ මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාගේ යූසර්නේම් එක ඉක්මනටම ක්‍රියේට් කරගන්න. මොකද ඔයා පරක් වුණොත් එහෙම ඔයා ගන්න හිතන් ඉන්න යූසර්නේම් එක ඔයාට ක්‍රියේට් කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔයා දැම්මම යූසර්නේම් එක ක්‍රියේට් කරගන්න. මම මේ වීඩියෝ එක ඉක්මනට ගෙනාවෙත් අන්න ඒකයි. මොකද මම පොඩ්ඩක් මේ වෙලාවේ නිදිමතේ ඉන්න ඔයාට පේනවා ඇති මගේ මූණෙත් අර නිදිමත ගතිය බේරෙනවා. ඉතින් එහෙම තියෙද්දි තමයි මම ටග් ගාලා ටී-ෂර්ට් එක දාගෙන කැප් එක දාගෙන ලයිට් එක ඔන් කරගෙන ටග් ගාලා මේ වීඩියෝ එක කරන්න සෙටප් කරගත්තේ. ඉතින්
එනම් ඔත් මේ යුසනේම ක්‍රියේට් කරගන්න ඔයාට මේ ෆීචක මේ විදි ලැබිලා තියෙනවන කමෙන්ට් සෙක්ෂන් එක දාන්න මට මේ ෆීචක ලැබිලා තියෙනවා කියලා ඔයාට මේ ෆීචක තවම ලැබිලා නැත්නම් ඒකත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න එතකොට මම මේ වීඩියෝ එකෙන් කියපු දේවල්ට අමතරව වෙන කෙනෙක් මේ ගැන මොන හරි දෙයක් දන්නවනම් ඔයාගේ කමෙන්ට් එකට යාන රිප්ලයි කරයි එන වීඩියෝ එක ලයික් එකක් දාන්න අපේ channel එක subscribe කරලා තියාගන්න එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි හම්බෙමු ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා